මේවල කරන්නේ අනාවරණය කළ දුන්න බොහොම ස්තුතියි. මේක හරි පැහැදිලි. මේක මේ කුණු අවශ්‍යනවා කියලා අර වැඩක්. යෝගී දුන්නා බලන්න හරි වැඩ. ඔතන තේ බීලා ලොන්නේ. දැන් මේ ළඟ කිව්වනේ. කෝ ඉන්නවනේ ඒවන්න නැත්තේ බයික් ගන්න ඉන්නවා නේද? කොල්ල දෙන්න මල්ලේ කොහෙද? සාමාන්‍ය කැකිලා වෙනින් බෑ කීයද? ආනේ සාමාන්‍ය කැකිලා වෙනින් බෑ කීයද? අපි ගියා වැල්ලි වල මහත්කම් වෙන්නේ දුක කැකිලා යන්නේ. කෝ ගේට්ටුව ලංකාවට තාම නම් ගේට්ටු ඇරුන්නේ නැහැ. ඩෙන්ටි ලියනවා මං කිව්වේ. ඩෙන්ටි ලියනවා. අපිට ප්‍රශ්නයක් පතා ගන්න බැරි වෙනවා. අනේ නෑනේ. Oh. ඊදෙනෙක් ඉන්නවද? අඳුරුම්පත් තියෙනවා ඒ වැඩේද කරන්නේ? ඔව්. අඳුරුම්පත් පස්සේ ලියා ගන්න පුළුවන්. මල්ලි ඔයා දෙපැත්තට ඉන්න. නැත්නම් ඔයා හරියට කවරනවා මේ පැත්තට කරනවා. මම මෙතන ඉතින් ඔයා ඉන්න ඔයා අනිත්මාගේ කවුරුද? අයින් කොහෙද කියලා හරියට අයින් බලන්නේ ලැබුණා. නේද? අයින් ලියා ගන්නවා. ලියාගත්තා. ලියාගත්තා නේද? ලියාගන්න. නෑ වෙනදා අපි අයිඩෙන්ටි අරන් එනවා. තියා ගන්නා මේ අපි මෙතන අයිඩෙන්ටි දෙනවනේ. දෙනවද? නෑ තියා ගන්න. ලියා ගන්න අයිඩෙන්ටි ලියා ගන්න. යන ගමන් ගන්න කියලා. මම මේ පෞකි දස්ලා මේ ආවම මගෙන් ගත්තේ නෑනේ. අරගෙන එල්ල පොඩි අස්සනක් ගහන්න. එහෙනම් මෙතන නම දීලා කියලා තිබ්බනේ. හා හා. ඔයාලා නම හරි කියලා. නම දීලා තිබ්බනේ නම හරි. නම දාලා එනවා. මෙනු හතරක් නැතුවත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඇවිල්ලා තියෙන්නේ මෑඩම්. ඩෙන්ගිත් එක්ක ගන්න නේ. ඇයි මම එකපාරක් අතන එළිය ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒවන්නේ? ඈ? නෑ? ඇයි දින්නම් මම ඔයාලට දැන් කොහොලද දුන්නද? හද කරන්නේ විසන්න දැන් කොහොලද දුන්නා කරන්නේ? අනදෙන කියලා ටක් ගාලා මොනවද කරන්න යන්නේ? ඒකනේ. එන. අයියෝ
එනා සර්ට කියන්නේ කට්ටිය එනවනේ නියම බස්සලා උතනින් බස්සවන එන්න කොහොමද? කවුද මේ වාගේ අක්කද කවුද නැති උනේ කොයි වාගේ අක්කා එයාගේ මේ සරියා හු ඉතින් තියනවා ඔයා වයස කීයද යාට හා එයා 45 අපේ ස්වාමීන් වහන්සේ වැඩියනේ සහෝදරෙක් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වැඩිද කියන්නේ සාලිය අනිත් සෝරෙද්ද දාලා දෙන්න මම සාලිය සුදු රෙද්ද කියන්නේ දාන්න මෙතන සර් මෙතන තියෙනවා ගන්න කොහොමද අපේ අනිත් දොරේ වටින්න හම්දුර ඕ සාලි වලට ගියා සාලිය දුර සාලිය වටින්න අනික Gain taka. Gain okay. Bahasa me suhi pin. Me bukan Muhammad Siddi uni mata produk kian sakvin kian. මේ කවදද ගියේ? ගියේ අපේ 2014 නොවැම්බර් මාසයේ 27. 2014 නොවැම්බර් මාසයේ 27. නොවැම්බර් මාසයේ 27. 27. 2014. 2014. ඔව්. මේ අවුරුද්දේ නොවැම්බර් වලට අවුරුද්දක්. මොකක්ද ගියේ ඒජන්සි නම? AN Travels. කොහෙද මර්දානේ? මර්දාන. AN Travels. කවුද ආවේ කොළඹ ආවේ මේ. ඔයා ආවද කොළඹ? කවුද ආවේ මහත්යද ආවේ? ඔගොල්ලෝ කැකිරාවේ කොහෙද? කැකිරාවේ. අපේ වැල්ලි බෙදා ඒ හරියද? අපේ වැල්ලි බෙදා අපේ වෙදමහත් ඉන්නේ? ඒ කිට්ටුවද? ආ.
අපි මේ පැත්ත ඇවිල්ලා තියෙනවා ඒක මම හිතුවා. එතකොට මේ පැත්තේ මේ විදේශ සේවා කාර්යාලයට ගියාද? ෆැමිලි එක. ෆැමිලි කරා. මොකද උනේ? ඒකෙන් ෆැමිලි විභාග කරන අවස්ථාවේ කිව්වා මොකද මේ ඒ දවස් ටිකේ නෝම්බි කියලා. ඒ දවස් ටිකේ නෝම්බි කිව්වා. ඔව් නෝම්බි හින්දා මේ ටිකක් කල්ලයි කිව්වා. ඒජන්සි අය ටිකක් කල්ලයි කිව්වා. එතනින් බඩ කරලා කිව්වා. ඒ ෆැමිලි අනුව මේ විභාග කරලා තමයි මේ තොරතුරු හොයලා තමයි අපිට මේ දැනගන්න ලැබුණේ. ගිය මාස 28 වෙනිදා මේ නැති වෙලා ගියා පැත්තට. ගිය මාස 28 නැති වුණා කියලා. නෑ මාර්තු මාසේ නැති වෙලා තියෙන්නේ. අපිට දැනගන්න ලැබුණේ මේ 28 වෙනිදා ගිය මාස. මාර්තු 28 නැතිලා තියෙනවා. මාර්තු 16 කියලා පැක්ස් එකේ තිබුණා. මාර්තු 16 නැති වෙලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැන්නුවේ කවද්ද? දැන් ගිය මාසේ 28. ජූලි 28. ඔව්. 7 වෙනි මාසේ 28. මට ගන්න සබ්බා මෙයාගේ කෝල් එක ගන්න බෑ. හරි හරි හම්බුනා. හරි හරි. සාලපතුවා. මාර්තු 16 නැති උනේ ඇයි මෙච්චර කල් යන්නේ ඉතින්? ඒක තමයි මේ දැන් ඔයගොල්ලෝට මරණය සැකයි සැකකටුද කියලා කිව්වා. දවස් ටිකේම කතා කරා. වයස කීයද? වයස 45. නාම මොකද්ද කිව්වේ? FB සීතා සෙල්වියා. දැන් මේ පැය කීයක් දෙන්නේ මේ? පැය කීයද? පැය අනේ ඉඳ ගන්න පොඩි කියලා ඉඳ ගන්න. ඉඳ ගන්න කට්ටිය ඉඳ ගන්න. දුව ඉඳ ගන්න අසරීප වෙලා නින්දෝගේ. ඉඳ ගන්න උතන. මොම ඉඳ ගන්න. මොහොර කෑවද අමාත් ඇසිරික කෑවද මොන? බිව්වද? වාසේ. වාහනේ ඔයාලා ගමේ මොහනේ අපේ ඉස්සරහ කරන බයට වයස කීයද මම? දැන් මොනවද යා මේ ටෙලිෆෝන් එකෙන් කිව්වේ අන්තිමට සීතා කුමාරි. සීතා සෙන්ගා. අසනීපයක් තිබුණාද යන්නේ මෙඩිකල් සර්ටිෆිකේට් ගත්තද? ඔව් ඒවා තියෙනවා. මොකද ඒජන්සි නම කිව්වේ? ANB Travels. හා? ANB Travels. වරදාන. කාඩ් එකක් තියෙනවා. එන්න මෙතන එන්න. මෙයා සීතා සෙනෙවි ගත්තා නේද? ඔය මේ දමාම් වලද රියාඩ් වලද? රියාඩ්. රියාඩ්. රියාඩ් කිලෝමීටර් 110ක් දුර මේ අල්කයි රාජි කියන හොස්පිටල් එකේ තියෙනවා. අපිට මේ ගන්න බඩ වගේ යාළුවෝ කවුද ඉන්නේ? සරියට ඉන්නවා. හා? සරියටනේ. ගන්න බඩ. කොහෙද රියාඩ්ද? සෞදි එම්බසි එක. ඔව්. රියාඩ් එම්බසිද කොහෙද එම්බසි? දමාම්. අර මේ තනබතුම ආන්සර් කරන්න. ආන්සර් කරන්නේ. සෞදි තමයි ගලකන්නේ නේ. ඔබ වහන්සේ තාවද විදේශ සේවකාරයෙක්? හලෝ. කොයි පස්සේ? මම සාලි කතා කරන රංජනාමලා කැමතුමා ඔෆිස් එකේ. පොඩ්ඩක් ඉන්න ගරු රංජනාමලා කැමතුමා කතා කරනවා. පොඩ්ඩක් ඉන්න. ශාලිට මිස් වල කතා කරන්නේ සිංහසි ශාලිට. Shanita miss? Good afternoon. ඔව් මේ අනේ මම මේ මාධ්‍ය සාකච්ඡාවක ඉඳන් කතා කරන්නේ මිස්. අනේ ඔබතුමී හැම වෙලේම දුරකථනයට එනවා බොහොම ස්තුතියි. මේ ඇවිල්ලා තියෙනවා මේ කැකිරාවේ පැත්තේ අහිංසක මේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ සොහොයුරියක් කැකිරාවේ. එයාගේ නම සීතා සෙනවිරත්න. HB සීතා සෙනවිරත්න. හරි. එයා නැති වෙලා තියෙන්නේ මාර්තු මාසේ 16 වෙනිදා. රියාද් වල. HB සීතා සෙනවිරත්න. දැන් ආරයි. හොඳයි. ඔව්. ෆොරින් මිනිස්ටර් යන්න ඕනේ.
ඉතින් දැන් තාම ඩෙඩ් බොඩි එක මේ ජෙඩා මේ රියාද් වලද? ඔව් රියාද් වල තමයි අපි මේකේ මොනවාරි ගැටලුවක් තියෙනවා ડોකියුමන්ට්ස් අප්ඩේට් වෙලා නැහැ මෙයාගේ. ડોකියුමන්ට්ස් අප්ඩේට් වෙලා නැහැ කියන්නේ HBC තාසෙ නෙමෙයි. हेलो मैं දැන් මහත්මයා මේ ඔබතුමාගේ නම මොකද්ද? දුමින්ද මේ මම රංජනාමනයි කතා කරන්නේ මේ අම්මා නැති වෙලා තියෙන්නේ මාර්තු 16 වෙනිදා සීතා කුමාරි සීතා සෙනවිරත්න. එතකොට දැන් අද මේ කවදාද? අද 8 වෙනිදා. අද අගෝස්තු මාසේ 8 වෙනිදා. ඉතින් තාම එන්නේ නැති එකේ කවුද කාගේද වරද මහත්මයා? මාස 5ක්. අපි ඩේටින් විතර වගේ පෙර තමයි අපිට දැනුම් දුන්නේ. එතකොට මෙයා රණවේ ඉඳලා තියෙන්නේ. කියන්නේ දැනකට දැනුම් දීලා නැහැ කොහෙද ගියේ කියන එක. ඒක රිස්පොන්ස් දෙනකොට මෙයා කිව්වා නැහැ. මරුණ කෙනෙක් කොහොමද දැනුම් දෙන්නේ? මරුණ කවුද දැනුම් දුන්නේ? හොස්පිටල් එකෙන් තමයි දැනුම් දුන්නේ. ඒ කියන්නේ මේකට මොනවද තියෙනවා මේ කෙනෙක්ද මේ කියලා. එතකොට හොයාගෙන යනකොට තමයි ශ්‍රී ලංකේ කියලා හදලා දෙන්නේ. සත්‍යයක් ඇතුළත තමයි අපිට දැනුම් දුන්නේ. එහෙම කෙනෙක් මැරලා තියෙනවද? ඒක වල අපිට අත්දැකලා මොනවද තමයි කොහොමද දැනුම් දුන්නේ. දැන් මිස් දුමින්ද මේ දැන් පැනපු අයගේ પાස්පෝර්ට් විස්තර පුරවැසියෙක්ගේ විස්තර මේ තානාපති කාර්යාලයේ දැනුවත් වෙන්නේ නැද්ද? දැන් පැන්නොත් එහෙම પાස්පෝර්ට් එකේ තියෙන කෆීල් ගාවද? කාලගවත් නැද්ද? අපේ ගාව තමයි තියෙන්නේ. කෆීල් වල හරියට දැනුම් දුන්නොත් තමයි දැන් තානාපති කාර්යාලය දැනුම් ගන්න. නැත්නම් අපිට සමානව කරන්නේ ඒක දැනුම් දෙන්න නැතුව ඉන්නවා. ඒකට මේක නඩවලා තියෙන්නේ දැන් මාස ගානක් ඉස්සෙල්ලා මෙයා පැන්නට පස්සේ પાස්පෝර්ට් එකේම කෆීල් ගාව තමයි දැනුම් මැරුණට පස්සේ හොස්පිටල් එකට අරන් ආවට පස්සේ හොස්පිටල් එකෙන් තමයි මේක අපිට දැනුවත් කරේ. මෙහෙම කෙනෙක් මැරලා තියෙනවා කියලා හොස්පිටල් එකේ උගලට දැනුවත් කළේ කවද්ද? සති දෙකක් ඇවිත්. එතකොට මාර්තු 16 නම් මේ බොඩි එක මේ තිබිලා තියෙනවා මෝචරේ කවුරුත් දන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ එම්බසි දැනුම් දෙලා නැහැ. ඊට පස්සේ මේ කට්ටිය පෝස්ට්මෝටම් කරලා තියෙනවා මේකට. පෝස්ට්මෝටම් කරලා ඉවරලා තමයි අපිට දැනුම් දුන්නේ. ඒකට මේක ශ්‍රී ලංකේ කියලා අපිට තමයි අපිට දැනුම් දෙනවා කරේ. ඉතින් මේ මරණය සිද්ධ වුණේ කොහොමද? මේක මේ අනතුරක්ද ස්වභාවික මරණයක්ද රේප් එකක්ද මේ මරණ මුකුත් දන්නේ නැහැ නේද? කවුරුත් දන්නේ නැහැ. ඒ ටික ඔක්කොම පෝස්ට්මෝටම් රිපෝට් එක දැන් අපිට ඒක දැන් හොස්පිටල් එකෙන් කරලා ඉවරයි. රිපෝට් එක ලැබුණාම අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. දැන් මොකද්ද ඒ වගේ දෙයකට මේ ඔබතුමාලා දෙන වන්දිය මිස දුමින්ද? ස්ටඩි කරලා ස්පොන්සර්ගේ නම මොකද්ද? ස්පොන්සර්ගේ නම ඔයාලගේ තියෙනවද? right. මේකේ ANB Travels කියලා මේ මරදාන ඒජන්සි එකෙන් ඇවිල්ලා තියෙන්නේ නේද? ඔව් ඒ නැත්නම් ලංකාවේ. සාමාන්‍ය වන්දිය කොච්චරද මේ අයට? වන්දිය කම්බෙන්නේ නැහැ. හැබැයි මෙයා දැන් මේ මෙතන මෙයාගේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ කැකිරා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ සහෝදරියක් මෙයා කැකිරාවේ ඉද්දි කිසිම අසනීපයක් තිබුණේ නැහැ නේ. කිසි මෙඩිකල් එකක් බොහොම පිරිසිදුයි. එහෙම මේ නිරෝගී කාන්තාවක්. එහෙම දෙයක් වෙන්න බෑ කියලා තමයි පවුලයාගේ මතය. ඔව් අපිට පොස්ට්මෝටම් රිපෝට් එක ආවට පස්සේ අපි ඒකේ කොපි එකක් අපි ලංකාවට ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. මේක අර වික්කලි තමයි දෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපිට ඒකෙන් බලන්න පුළුවන් මොකක්ද මේක කියන්නේ. දැන් දුමින්ද මහත්මයා දැන් ඩෙඩ් බොඩි එකෙන් තව කොච්චර කල් යයිද ලංකාවට? දැන් ස්පොන්සර් දැන්
කිව්වා එයා කතා දෙන්න ආපුවාම අපි යාගෙන් මේ කියන්නේ කටින් ඉට රිස්පොන්ස් එක channel එකේ කෙනා එයා තමයි සියා බාරේ වඩා එයා ඉන්නේ. يعني යාගේ යටද පිටු කෙනෙක් විදිහට තමයි සරකලා තියෙන්නේ. එතකොට අපි යාට පොස්ට් රිපෝට් එකක් අරගෙන මෙහාට එන්න ඩොකියුමන්ට් එක හම්බුනේ ගමන් අපි ඊට පස්සේ මේ ඉන්ටර්වියු නෝට් එක විතර දෙනවා. එතකොට එයා දැන් අපි අදත් කතා කරලා තවම අවින්න නැහැ. එයා හිතාවත් එක අන්තරේ දුක් කරන්න පුළුවන් ඉන්නෝට් එක නිකුත් කරපුවාම එයා පොලිසියට ගිහිල්ලා පොලිසියෙන් කියලා පොලිසිය ඩිස්පැච් කිරීම අදාළ නියම පාස් ගන්න. ඒක දැක්කට පස්සේ එයාට මොකද රබර් එයා ඉක්මනට ආවොත් අපිට රබර් පස්සේ පුළුවන් දෙයක් ඩිස්කස් කරන්න. ඉතින් මිසදු බින්ද දැන් දැන් ස්පොන්සර් මාස 3ක වැකේෂන් එකක් ගාවොත් බොඩි එක මාස 3ක් පරක් වෙනවා කියන එක ලෝකේ කතාව. දැන් හරි දැන් අපි හිතමු එයා එයාට මොකක් හරි අසනීපයක් කියලා මාස 3-4ක් පරක් වුණොත් එයාගේ ලෙටර් එක නැතුව මෙහෙමද නීති හැදෙන්නේ මා පුදුම තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔය ස්පොන්සර් ලෙටර් එකක් දෙන්න ඔතොරිටි තියෙන එක්කෙනා අවුරුද්දක් ආවේ නැත්නම් ඔය මේ අපේ මේ සීතාගේ බොඩි එක අවුරුද්දක් එන්නේ නැහැ ලංකාවට නේ. එහෙමයි නීතිය. මේ කට්ටිය මෙතන ඇවිල්ලා ඉන්නවා. ඒ හින්දා පොඩ්ඩක් මේක ඉක්මන් කරලා මේ ෆාස්ට් ට්‍රැක් එකේ දාලා කරගන්න. හොඳයි දැන් අපි මගේ පැත්තේ මොනවද කරන්න ඕනේ දැන් එතකොට මේ කට්ටියට අපි මම මේ මුදලක් දෙන්නම් අපි මේ අනිත් වැඩවලට අපේ පදනම හරහා මේ මම මේගොල්ලන්ව යවන්න ඕනද ඒක විදේශ අමාත්‍යාංශයට ෆොරින් මිනිස්ට්‍රියට යවන්න ඕනද? දැන් අර ඉස්සලා කතා කරපු ලේඩි කිව්වා ෆොරින් මිනිස්ට්‍රියට ගිහලා මේ පැත්තේ මොකක්ද දුන්නේ නැහැ කියලා කිව්වා. විදේශ අමාත්‍යාංශයට ගියේ නැහැ කියලා කිව්වා. ඔයාද ෆයිල් එක කරන්න. එතකොට දැන් එහෙනම් මේ පැත්තෙන් වෙන්න කිසි මේ සීතාගේ පැත්තෙන් වෙන්න කැකිරාව සීතාගේ පැත්තෙන් පාර්ශවයෙන් කරන්න කිසිම දෙයක් නැහැ නේද? පොඩ්ඩක් ඉන්න හිත හැදෙන්න මේ එයාගේ සහෝදරයා ඉන්නවා කතා කරන්න පොඩ්ඩක් ඉන්න. එයාගේ පොඩ්ඩක් ඉන්න. මේ අපේ ස්වාමීන් වහන්සේ ඉන්නවා කතා කරන්න. අපිට ඉතින් දැන් ඕනේ ඉක්මනින් කොහොම හරි මේ බොඩි එක ගෙන්න ගන්න ලංකාවට. ඉතින් ඒ නිසා මේ අපිට ඒ උදව් පුළුවන් තරම් ඉක්මනින් කරලා දෙනවා නම් ගොඩක් හොඳයි. ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපිට පස්සේ විතර වගේ ඇති වාර්තා වෙලා ඉතින් අපි ඩොකියුමන්ට් එක කොට පිළිගන්න ඇවිල්ලා ඒ ඩොකියුමන්ට් එක සම්පූර්ණ කරගන්න ඕන. කියන්නේ එකක් තමයි දැන් පාස්පෝර්ට් එක අපි මෙහාට ගන්න ඕන. එයාගේ මේ දැන් මෙඩිකල් රිපෝට් එකක් අපිට ගන්න ඕන. ඊට රජු මාර්ගයක් කියන එක පැහැදිලිව අපිට මේව කරගන්න ඕන. එතකොට පාස්පෝර්ට් එකට එක්සිස්ට් එක ගන්න ඕන. සර්ටිෆිකේට් ඒවා ඔක්කොම අරන් තමයි මේ ස්පොන්සර් විදියට එයා ඒක කරමින් ඉන්නවා. ඒක අවතාර වුණාට පස්සේ අපිට මේක වන්න පුළුවන් කොහොමද මට කොහොමද අපලකතිය වෙනකොට දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. මට දුරන් වාහනයක නම්බර් එක දෙන්න. අපි එතකොට මේ අනුත් කරලා පුළුවන් තවන්තට කියන්න. මට කියන්න පුළුවන් නම්බර එක 072 ඔව් 8යි 8යි 65යි 65යි ආයි 65 හොඳයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම මේ සමුතිය අර කිසිම තමයි අපි ඒක දන්නවා තමයි ඉතින් තියෙන කොටක් තමයි. ඉතින් අපි උත්තර මුස්තහයින් අපි ඉතින් මේක ඉක්මනට අපේ ලාංකික විදියට ඉතින් අපි පඩිය වුණා හරියට පොඩ දෙන්න අපේ පඩිත් නැහැ කියලා කියන්නේ. අපේ පැත්තෙන් නම් අපේ මොනවා හරි කරොත් ඉක්කෙරෙන්න දෙයක් තියනවාද ඒක? ඔව් දැනට නම් කෙරෙන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. තිබුණොත් එයා අපි වහාම දැනුම් දෙන්නම්. පඩිත් හම්බෙලා නැහැ කියන්නේ. මේ මහත්තයා ඊළඟට දැන් මේ අක්කාගේ බැටු හරියට ගෙවලත් නැහැ කියලා තමයි කියන්නේ. කියන කොහොමද? අන්න ඒ කාරණේ කීපද වඩාත් හොඳයි ස්වාමීන් වහන්සේ. අපි අන්න ඒ වගේ ඩොකියුමන්ට් තමයි මෙයාගෙන් ඉල්ලන්නේ. ස්පොන්සර්ෙන් අපි අහනවා එයා ටිකටවත් දෙන්න ඕන. වැටු කියවන විස්තරත් එක්ක. ඒකෝර එයා ඒ වගේ බැංකුවෙන් අරගෙන එහෙම ගෙවුවේ නැත්නම් එහෙම ඉස්සත් ඉක්කොමෙන්ට්ස් තම්පත් කරන්න ඕන. ඒකෝද මේ තියෙන දේවල් විචාර ඒ ටික කරගෙන තමයි මේවා කරන්නේ. ඒකෝර ඒක විශේෂ
විස්තර තියෙනවා. ඒක මට දැන් නම් හරියටම කියන්න බැහැ ලිපිලි කරලා. එයාට යනවා. පොඩක් දෙන්න කියන්න. එයාගේ මහත්තයානේ. ඔව් එහෙම මැරිච්ච එක්කෙනාගේ මහත්තයා. ආයෙ වුණාට පස්සේ ඒ ස්පොන්සර් විසීම ආපහු සැරයක් මේ වෙන ගෙදරකට දැම්මා කියලා තමයි කිව්වේ. ඒජන්සිය හරහා දුව පුතා. මේ ඒජන්සි එකම තමයි හැබැයි වෙන ගෙදරකට දැම්මා කියලා කිව්වේ. පැනලා කියන කතාව වැරදි කියන්නේ. වෙන ඒ ඒජන්සියම තමයි මිසදුමින්ද පොඩක් මේ මිසදුමින්ද මේ ඒ ඒජන්සියෙන් කියන කතාවල ඔය කියන්නේ පැන්නයි කියලා. හැබැයි අපිට තියෙන ආරංචි අනුව ඒජන්සියෙන් වලු වෙන ඔය අලුත් ගෙදරට දාලා තියෙනවා. ඔය පිටරට ගිය ස්පොන්සර්ලා ගෙදරට දාලා තියෙන ඒජන්සියෙන් වල. මේ ගෙදර කට්ටිය කියන්නේ. එහෙම තමයි. දෙවෙනි ගෙදරින් මේ කෝල් නම්බර දුන්නා මට. පොඩක් ඉන්න මේ එයාගේ මහත්තයා ඉන්නවා පොඩක් ඉන්න. ඒජන්සියෙන් මේ මට දෙවෙනි ගෙදර නම්බර දීලා තියෙන්නේ. අපිට අන්නේ නම්බර එක තියෙනවද දැන්? තියෙනවා. ඔව් දැන් මේ අපි මේ තුමින්ද මහත්මයා මං ගැන වැරදි හිතන්න එපා. මේ ඒ කියන්නේ ඔය දැන් ඒජන්සි කරුවෝ කියන දේම විශ්වාස කරන්න බෑ. උන් දන්නවනේ. ඒ කියන්නේ ලෝක හොරු ඒ කියන්නේ 90ක් දන්නවනේ. හොඳ අයත් ඉන්නවා. නමුත් බොහෝ දුරට ඒගොල්ලන්ගේ වාසියට බොරු කියන අය ඉන්නේ. ඒ කියන්නේ දෙවෙනි ගෙදර නම්බරේද මේ? දෙවෙනි ගෙදර නම්බරේ කොයි එකද මේ අන්තිම? 0.966යි 50යි 34යි 730යි 32 730යි 32 73032 මේ මරික්කාර කියන්නේ ඔයගෙද? 7 වලින් පස්සේ 73032 දැන් මේ තමයි අවසන් වරට කතා කළ ගෙදර නම් කියන්නේ. ඒතර අවසන් වරට කතා කළ ගෙදර මේ කවද්ද අවසන් වරට කතා කළේ කවද්ද? ඒ කතා කරලා තියෙන්නේ මාර්තු මාසේ. ඒ කියන්නේ මාර්තු 16 තමයි නැති වෙලා තියෙන්නේ. මාර්තු මාසේ මුල තමයි කතා කරලා තියෙන්නේ. ඒතකොට මෙයා බොහොම නිරෝගී විදියනේ අපි ආව. මේක පොඩක් හොයලා බලලා අපි පොඩක් එහෙනම් මේ ගැන මේ ප්‍රයොරිටි දීලා කරන්න විසඳුමින්ද බොහොම ස්තුතියි ඔයගොල්ලෝ මේ දුරකථනයට ආවට. අපි තානාපතිතුමාව නම් මේ ගන්න බැරුණා කාර්යබහුල වෙන්නේ නැති නේද? කමන්නේ. ඒතකොට දැන් ඒතකොට මේ ස්පොන්සර් දැන් රටේ ඉඳලා එනකන් ඉන්න වෙනව නේද? කොහොමද මේකේ බොඩි එක ගෙන්න ගන්න? දැන් මේ මෝචරියේ මාස 5ක් බොඩි එක නේද? දැන් මෝචරියේ මාස 5ක් බොඩි එක. දැන් මගේ අපි ආණ්ඩුවේ ඉඳන්ම වැරදි හදාගන්න ඕනේ මේවා. මම කියන්නේ අපි ඒ කාලේ විපක්ෂයේදී මේවා කතා කළා. මගේ මතය දැන් දුමින්ද මහත්මයා දැන් ප්‍රභූවරයෙක්ගේ ෆැමිලි එක. අපි හිතමු තානාපති කාර්යාලය. නැත්නම් දේශපාලඥයෙක්ගේ. පවුලේ කෙනෙක් නැති වුණොත් ප්‍රොසීජර් එක මෙහෙමද? මාස 5ක් යනවාද බොඩි එක ඉන්න?
සාමාන්‍ය මරණයක් නම්. ඔව් දැන් මගේ ප්‍රශ්නය දැන් ධනපති පන්තියේ ප්‍රභූවරයෙක් නැති වුණාම අපි දවස් දෙක තුනේ ඕගොල්ලෝ එවනවා මේ කැකිරාවේ අහිංස ගමක මෙහෙම වුණාම මාස 5ක් කියන්නේ ටිකක් දරුණු කාලයක්. දැන් මේ අයට ගෞරවයක් මේ අම්මට ගෞරවයක් අවශ්‍යයි නේ අපේ රටේ රටවිරුවෙක් නේද ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සොයුරයක් දැන් මාස 5ක් මල්ලි කෙනෙක් නේවි එකේ ඉතින් මාස 5ක් කියන්නේ ටිකක් වැඩි කාලයක් පොඩ්ඩක් නෑ ඔයගලන්ට දෝෂයක් කියනවා නෙමෙයි. ඔව්. ඉතින් ඒක තමයි බලන්න මොකද්ද එතකොට මේකේ නීති තත්ත්වය මාර්තු 16 නැති වෙනවා අගෝස්තු 8 වෙනකන් බොඩි එක තාම නැහැ. තාම එන පිළිවෙලක් නැහැ. තාම ස්පොන්සර් පිටරට ඉඳන් එනකන් ඉන්නවා. තාම එන ඩේට් එකක් නැහැ. ඉතින් මේ රටට බිලියන 8ක් ගේන ජනතාව නේද මේ. එතකොට මම හිතන්නේ දැන් ඉතින් ඒ මීට වඩා මම මේ අපි මේ වැරදි හදාගන්න අපිට බලයක් දුන්නේ ජනතාව නේද? මීට වඩා ඔයා දුරකථනයට ආව ඔයාගේ කාර්ය ඔයාගේ රාජ්‍ය සේවකයෙක්ට ඔයාගේ කාර්ය අපි බොහොම ප්‍රශංසා කරනවා. ඔයාට ගරු කරනවා. නමුත් මේකේ මොකක් හරි හොඳ දෙයක් වෙන්න ඕනේ නේද? කියන්නේ මරණයක් සිද්ධ වුණාම අඩු ගානේ දැන් කියනවා වන්දියක් හම්බෙන්නෙත් නැහැලු. දැන් මේ අඩු ගානේ මේ මල සිරුරට ගෞරවයක් නේද අපි හමුදුරනේ. ඒකවත් මාර්තු 16ක මේ අප්‍රේල් 16 මාසයක් ඇතුළත තාවන දැන් මාස 5ක් වෙලා අගෝස්තු 8 වෙනිදාත් කියනවා තවත් කල්යන්න එක තියෙනවා කියලා. දැන් ස්පොන්සර් රටේ කටාරේ ඉඳන් එනකන් ඉතින් ඒක ටිකක් අමාරු භයානක තත්ත්වයක්. අපි මේවා ගැන පොඩ්ඩක් කතා කරමු. මේ ගැන අවදියෙන් ඉන්නවා. මම පුළුවන් දෙයක් අපේ පදනමේ කරන්න මේක අපිට ගොඩක් අය එවලා තියෙනවා සල්ලි. මේවට උදව් වෙන්න කියලා මට එවලා තියෙනවා. ඒ වලින් මම උදව් කරන්න. මේකට දැන් මේ අය කියන විදිහට වන්දියක් කරන් දෙන්න උත්සාහ කරන්න ඒ වගේම මේ මරදානේ මේ ඒජන්සියෙන් තමයි මේ තනත්තියගේ දැන් මේ ගෞරවයට හානි වෙන කතාවක් කියලා තියෙනවා. මෙයා පැන්නා කියලා. පැන්නා නෙමෙලු. මෙයා ඒජන්සියම තමයි ඔය දේවල් මාරු කරන්නේ. අපි දන්නවනේ මේවා ගැන හරියට. ඒ කියන්නේ පොඩ්ඩක් සිවිල්ලෙන් ඉන්න. ඒ කියන්නේ ඒ පාර්ශවයේම කියන දේවල් විශ්වාස කරන්න එපා නේද? මේ දැන් මරුණු තනත්තියට කතා කරන්න බෑ. දැන් එතකොට එයාගේ පැත්තෙන් කවුද? එයාගේ පැත්තෙන් කතාව කියන්නේ කවුද? දැන් එයා මැරිලා දැන් අපි ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ ඒජන්සිය කියන කතාව. එතකොට ඒජන්සියට ඕන බොරුවක් හදන්න පුළුවන්. එයා පැන්නා කියයි, එයා ඒකේතර රත්තරන් හොරකම් කරන් කියයි, ඒකේතර සල්ලි හොරකම් කරන් කියයි කියලා ඕන දෙයක් කියයි. එතකොට කවුද මේ සීත වෙනුවෙන් පෙනී ඉන්නේ? සීත මැරිලා. සීත වෙනුවෙන් කවුරුත් කතා කරන්න කවුරුත් නැහැ. ඉතින් මම හිතන්නේ සීත වෙනුවෙන් තමයි මේ පෞලි කට්ටිය ඇවිල්ලා ඉන්නේ. අපි යාට නිසි ගෞරවය දීලා මේ මල සිරුර ගෙන්නමු නේද? ඒ ගෞරවණීය. ඒ ගෞරවයවත් දෙමු. අනේ නෑ ඔය ඉස්සලා කතා කරපු ලේඩිස් හැම වෙලේම අපේ කට්ටියට උදව් කරනවා දුරකථනයට එනවා එයසෙරම කරනවා මේක ඔයගොල්ලෝ එක්ක මේ ගැටුමක් ඇති කරගන්න නෙමෙයි මේ කතා කරේ ඇත්තටම මේ ඔයගොල්ලන්ට කවුරු කරනවා ඔයගොල්ලෝ ලොකු සේවයක් කරනවා තමයි දැන් ඔයා හිතන්න ඔයාගේ හරි මගේ හරි අම්මා නැති වෙලා මෙහෙම මාස 5ක් මෝචරියේ මෙහෙම මේ මිනිහක් මෙයා වෙනවා කියන්නේ ඒකයි ගෙදර කට්ටියට කොච්චර වාවන්නේ නැති දුකක්ද ඒ කියන්නේ ගයක් හදාගන්න මේ ගිහිල්ලා තියෙන මල්ලි මේ දරුවන්ගේ අධ්‍යාපනය දෙන්න ගිය අම්මා නෙමේ අද නේ වේලි මම මේ මෝචරියක මේ වේලි තියෙන්නේ නේද මරණයක් ඒක හොඳ මදිනේ එහෙනම් ඒ වගේම වන්දියක් ලබා දෙන්න බල මම පුළුවන් මේ මගේ මම රුපියල් 50000 මගේ අතේ තියෙන සල්ලි වලින් මේ දෙන්න පදන මේ සල්ලි වලින් පුළුවන් උපරිම වන්දිය අරන් දෙන්න ඒ දේ කරලා දෙන්න ඔව් ස්වාමීනා කාටද කතා කරන්න ඕනද මහත්තයා ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් පොරොන්දු වෙන්න එක තරහ නැතුව දුමින්ද මහත්මයා ඔව් මේ එහෙනම් ඒ කතා කරලා අපිට පුළුවන් ඉක්මනින් මේ මොඩි එක ගැන දැන් මේ අලුතෙන් දුන්නේ නම්බර එකට දැන් මම කතා කරනවා මේ කියන කෙනා දෙවෙනි හිතේ ස්පොන්සර් කියන මේ දුන්නේ නම්බරට මේකට මම කතා කරලා ආයි මාසෙට මම අනුතර කරලා ඔකට SMS උත් කරන්න කියන නම්බරේ අපි නම්බර එක SMS කරන්න යාගේ නම්බරේ ගන්න ප්‍රයිවට් නම්බරේ දුමින්ද මහත්තයාගේ ප්‍රයිවට් නම්බරේ ඉල්ලගන්න
අල්ලගන්න ස්වාමීන් වහන්සේ මිස්ටර් දුමින්ද අනේ ඔයාගේ ප්‍රයිවට් නම්බර් එක දෙන්න පුළුවන් තරහ නැතුව මහත්තයෝ 050යි ආ 80 68 276 all right මම කියන්නද මම රිපීට් කරනවා 0508068 276 දුමින්ද නම මුල් නම දුමින්ද මොකද්ද වාගේ මේ මොකද්ද වාගේ ටයිටල් එක first secretary රියාද් නේද okay Mr. Dumind thank you very much මම කියන්නගේ නම් පොඩක් ඉන්න පුත අහන්න දියව තව එතුමාගේ පුත අහන්න දියව right බොහොම ස්තුතියි Dumind බොහොම ස්තුතියි දුරකථනට ඇවිල්ලා මේ සේවය කළාට පුළුවන් ඉක්මනට මේක ගෙනලා දෙන්න බොහොම ස්තුතියි thank you නෑ දැන්වත් ඉක්මන් වෙයි අපි එහෙනම් අපේ මේ අපේ චෙක් පොත ගන්න අපේ පදනමේ චෙක් පොත වාහනයට කීයක් කියලාද මල්ලි වාහනේ අයිතිකාර දායක මහත්තයා ඉන්නවා කීයක් ගියද උදේ වාහනේ අපි මේ Facebook එකේ ජනතාව නුතිල්ල මොකලන්ට අම්මා මොකටද ගියේ ෆුල් එක හදාගන්නද මොකටද ෆුල් එක හා ෆුල් එක ෆුල් එක මොකටද ගියේ මේ කිව්වේ මොකටද ගේ හැදුවද අපි ගේ දැක්ක සිරිස එකේ අතර මේ නාලිකාවට ඉස්සුතු අතර විශේෂයෙන් මේ නාලිකාවෙන් තමයි මේක අනාවරණය කළොත් අපි දන්නේ හිටියෙත් නේ මේ දුව හරි දක්ෂයි ඉගෙන ගන්න මේ විභාගේ පාස් ඉස්කෝලේ ඉගෙන ගත්තේ ප්‍රාථමික ඉස්කෝලේ හා ප්‍රාථමික ඉස්කෝලේක මුරුංගා හිටකන්ද ඉගෙන ගත්තේ ඔව්. ඊට පස්සේ එයා සාමාන්‍ය පෙළක් 30 දින්ම පාස් වුණා ඔව් ඒ ඉස්කෝලෙත් මේ නායකයා ශිෂ්‍ය ආ රයිට් ඉරා මධ්‍යම ආයි දෙන්නු හා අනේ රයිට් ඕනේ අපි ළමයි කිව්වද එබැයි මට පෞද්ගලික දෙනවා මෙන්න වාහනේ ගාස්තු වාහනට කීයද කිව්වේ කො ඩ්‍රයිවර් මහත්තයා කීය 12යි. එන මගදී ගන්නත් එක්ක 12යි 20ක් තියෙනවා. හරි මේක. ආයෙ මොනවද කිව්වොත් මේවා ගන්න මම කියන්නේ Facebook එකේ ජනතාව ඉතින් උදව් වෙන්න මේ අපි ස්වාමීන් වහන්සේ කරදරයක් වේද ස්වාමීන් වහන්සේගේ නම්බරය දෙන්නද වාගේ නම්බරය දෙන්නද මගේ වාගේ නම්බරය දෙන්නනේ මොකක්ද නම්බරය කියන්නේ 070 දුවගේ නම්බරය වාගේ නම්බරය ඇති තාත්තගේ මොකක්ද නම්බරය 071 071යි 633යි 071යි 633යි 633යි 92යි 92යි 93 93 මේ තමයි නම්බරේ අපේ සීතාගේ සොයුරා ඉතින් සමහර අය විවිධ කතා කියනවා අපිට මේ Facebook එකේ හරහා මේවා කියනවා කියලා මේ අපේ හාමුදුරනේ මේවා මේ විවෘතව කරනවා කියලා මම නම් කියන්නේ නරක දේවල් නේ අපේ හාමුදුරනේ හොරෙන් කරන්න ඕනේ හොඳ දේවල් මේ බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ එතකොට කෂීරම කරන්න මේ
අපේ අමාත්‍යාංශල කට්ටියත් හොඳ දේ කරන්න පුරුදු වෙනවනේ. පාඩමක් කරගෙන. දැන් මේක දැකලා අනිත් ඇමතිවරු පුරුදු වෙයි මේ හොඳ දේ කරන්න. ඉතින් මම කියන්නේ මේක නරක දෙයක් නෙමෙයි. මේ අංකය ආය කියන්නේ 0.71යි 633යි 92යි 93. ඔයාගේ නම සිසිර. සිසිර. HB සිසිර කුමාර. ඔව්. ඒතකොට මෙදුවගේ නම ආයිෂා රක්මාලි. මෙයා ඉන්නේ කැකිරාවේ පන්තිය මධ්‍යම. හා? ශිෂ්‍යත්වයේ හොඳට පාස් වුණානේ කිව්වේ. සාමාන්‍ය පෙළ. එතකොට ඔයා මොනවද කරන්නේ? ඔය දැන් කරන්නේ. පුතා ඉන්න අපිට. පුතා මොනවද කරන්නේ? හා? කොහෙද? ඉතින් එහෙනම් එනවද? නෑ එයා දැන් අපි එද්දි ඒකේ නම් ඉදි වරක වලින් ගත්තා. අර කවුද එතකොට? ඒ අක්කා. තමන්නේ පෙති නම් හිලකුවක්. ඔයා පවුලේ කී දෙනා? 8 දෙනෙක් ඉන්නවා. ගෑනු අය කී දෙනා? අපි නංගිලා 4 දෙනයි මල් 4 දෙනෙක් හිටියා මල්ලි පිරිමි කට්ටිය. එයින් එක්කෙනෙක් තමයි අපේ ස්වාමීන් වහන්සේ බාලම මල්ලි නාවික හමුදාවේ. මේ අනිත් මල්ලි මේ තව මල්ලි කෙනෙක් නංගිලා දෙන්නෙක් එහෙම ගෙදර ඉන්නවා. අනිත් එක්කෙනා මේ අර මල්ලි බඳලා ඉන්න මේ පොඩි එක්කෙනා කොහොමද? මේ මල්ලිගේ පුතා. මේගොල්ලෝ මල්ලි බඳලා ඉන්න නංගි තමයි. ඥාතිය තමයි. දැන් කීයද මට කතා කරේ 8 දෙනෙක් විතරක් කීයද විතරක් අපි හමු ටිකක් වෙලා ගියා. වාහනයක් එම හොයාගෙන දැන් පෙට්‍රල් ගහන්නත් එක සල්ලියක් දායි මොන ඩීසල් වාහනයක දාවේ. දැන් තාම මොනවද මගේ කරන්න ඕන? මේ චෙක් එක මාරු කරගෙන හෙට. එතකොට මම මේක ටිකටම කතා කරලා අහන්න. ඔව් ඒක තමයි ප්‍රධානම දේ. මම හිතන්නේ දැන් මේ අපේ දුමින්ද මහත්මයාට ෆයිල් එක කරන්නේ ශාලි වාදිකටම කතා කරලා මාතර කතා කරන්න. ස්වාමීන් වහන්සේලාත් කතා කරලා ඒක දිගටම ෆලෝ කරලා පුෂ් කරලා වැඩි කරන්න. වාත් කතා කරන්න අපේ නම්බර් එක. තව මොනවද අපි වෙන්න ඕන? මේ වගේ සත්කාරයක් කරේ නැහැ කවුරුත්. ඇත්තටම කිසිම කෙනෙක් කොල්ලන්නේ නැහැ. පලාතේ මැති අමුතුරුන්ට ගිහිල්ලා කිව්වා. ඒකවත් ඔය මේක වෙන්න ඕනේ ඇත්තටම මේ අපේ ඕගලන්ව මේ පෙන්ලා දුන්නේ අපේ සිරසනාලිකාවට ඒක සූතිවන්ත වෙන්න ඕනේ ඒක. අනේක වාරයක් තියෙන්නේ. අපි දන්නේ නැහැ. ඒ වගේම අනිකුත් නාලිකාවලටත් සූතිවන්ත වෙන්න ඕනේ මේ ඇවිල්ලා මම කියන්නේ මේව පුළුවන් තරම් අනාවරණය කරන එක තමයි වෙන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අනිතම පොඩි කට් එකක් හොඳයි. අන්න සමාජයෙන් දෙකටි මාගේ තරහ වෙන්නේ මොකද හා හොඳට ඒගොල්ලෝගේ අම්මා ටැක්ටි ගන්නවා කියලා මට කට්ටියම කියන්නේ මගේ අමාත්‍යංශ වැඩ කරන් ඉන්න කියලා. ඉතින් මේ මන් දැන් මට ගෝමනාන්ද පුදුම මගේ අමාත්‍යංශ නෙමෙයි මේක. පාමාර හා ඕනේ. හරි හරි එන්න ඔයගොල්ලෝ එන්න. අමතුමා මේක ගැන පොඩ්ඩක්. ඔයගොල්ලෝ මම අපිට තනින් කරා. හරි ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න අපි අවශ්‍ය දේ නම් කියනවා දැන්. අපිට අවශ්‍ය වෙන්නේ මේ ඇත්තටම මේ සීතා මේ සෙනවිරත්න නේද? සීතා සෙනවිරත්නගේ මේ ඒ කියන්නේ ඇත්තටම මේක බැලු බැලමට අපි කියන්නේ මහත්තු දාසේ නැති වුණ එක්කෙනෙක් මගේ තියෙන මතය තමයි ඉතින් මේ ප්‍රභූවරයෙක්ගේ නේද? එසයි මාතේ. ප්‍රභූවරයෙක්ගේ මරණය සිදු වුණාම දවස් දෙකකින් එනවා මන්දර විදියට. සමහර විට මම කියන්න ඕනේ සමහර ඇම්බියුලන්ස් ෆ්ලයිට් එනෝනේ සමහර විට. ඒ කියන්නේ ඒ අසනීපයක් වුණාම මම කාටවත් ඒ පහර ගන්න කියනවා නෙමෙයි මම කියන්නේ. ඒ වගේ දැන් ප්‍රභූවරයෙක්ගේ අසනීපයකට ප්‍රභූවරයෙක්ට අනුතරක් වුණාම වෙන විදිහක්. එතකොට මේ රටට බිලියන 8ක් ගේන ඩොලර් බිලියන 8ක් ගේන කෙනෙක්ට වෙන විදිහක්. එතකොට දැන් මම දැක්ක බහුගීට එකේ ජනාධිපති අරමුදලෙන් මේ අපේ අලුත් ජනාධිපතිතුමා නෙමේ හිටපු ජනාධිපතිතුමාගේ අරමුදලෙන් අපේ ආමතුරුනේ නිකන් හෝටලයකට ඉඳලා එක කාමරයකට අනිත් කාමරයට බල්ටියක් ගහපුවාම කොන්ද කඩා ගත්තම මේ පෙම්වතියට ආදරය කරන්න ගිහිල්ලා කෝටි 2ක් ගෙවනවා ජනාධිපති අරමුදලෙන් කොන්ද කඩා ගත්තම අපේ කේලි රම්කල මහත්තයාට. මේ වගේ දේවල් වලට මේ වගේ හොස්පිටල් වල ගෙවලා ටක් ගාලා ක්‍රියාත්මක වෙන මේ ජනාධිපති අරමුදලේ මුදල් කෝටි 2ක්. එතකොට හිටපු අගමැති අපේ කවුද අපේ දිමුජාරත මහත්මයාට කෝටි 8ක්. කෝටි 8ක් කියන්නේ ඔබතුමාලා හිතන්න
ලක්ෂ 100ව 8ක්. කජුවටද කොසටද? ලක්ෂ 100ව 8ක්. එතකොට මෙවැනි දේවල් අධික වියදම්. එතකොට බයිපාස් වලට මේවට ගොඩක් වියදම් කරනවා අපේ මේ 225 වන අපේ මැති ඇමතිවරුන්ට. ඉතින් මං කියන්නේ ඒ වගේ ලොකු මුදල් වියදම් කරද්දී කැකිරාවේ සීතාසෙන විරත්තට මේ අගේ දෙන්න කියලා තමයි මම කියන්නේ. එයා මැරිලා තියෙනවා මාර්තු 16 වෙනිදා මේ ජෙඩාවල මේ රියාද් වල. තාම අනේ ඒ සිරුර අර මෝචරියේ ලාච්චුවක තියෙනවා. දරුවෝ ඉන්නවා අඬු කඳුලේ. සොහොයුරෙක් ඉන්නවා ගරුතර මාසං ස්වාමීන් වහන්සේ කෙනෙක්. නේවි එකේ ඉන්නවා සොහොයුරෙක්. අක්කලා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ හැම අමාත්‍යාංශ වලට එනවා, රස්තියාදු වෙනවා, එහෙ යනවා, විදේශ අමාත්‍යාංශයට එනවා, මේ විදේශ සේවා කාර්යාංශයට එනවා, එහෙන් මෙහෙට ලියුම් කරනවා, මෙහෙන් එහාට ලියුම් කරනවා, එහෙට ගියාම කියනවා ස්පොන්සර් ගියාලු කටාර් වලට. එතකොට කටාර් වලින් ස්පොන්සර් එනකන් ඉන්න ඕන. එතකොට ගෙදරින් පැන්නලු. ඉතින් මේ වගේ දේවල් ගැන ඊට වඩා පොඩ්ඩක් මේ විමසිලිමත් වෙන්න ඕන කියන එක තමයි මගේ මතය. මේ කාටවත් පහර ගහනවා නෙමෙයි. මං කියන්නේ මේවා හදාගන්න තමයි ජනවාරි 8 වෙනිදා අපිට 62,000ක් ජනතාව ඡන්දෙ දුන්නේ. ඉතින් මා එක්ක මෙහෙම කෙලින් කතා කරනවා කියලා බොහෝ අය තරහයි. නමුත් මම ජනතාව වෙනුවෙන් මගේ වැඩ තියෙනවා, මගේ අමාත්‍යාංශය හරි වැඩ තියෙනවා නම් ඕන කෙනෙක්ට කියන්න අවසර තියෙනවා. අපේ අමාත්‍යාංශයේ සමහර වෙලාවලට මාධ්‍ය වලින් කියනවා අන්න අර වැඩිහිටි නිවාසේ මේ වතුර නැහැ, කරන් නැහැ, මේ වැසිකිලි ආරක්ෂකයෝ පිටාර ගල්ලා කිව්වම අපි එහෙම නාලිකා වලින් කිව්වම තමයි දුවලා ගිහලා උදව් කරන්නේ. සමහර තැන්වල හලාවත මේ නාලිකා වලින් කිව්වා එකපාර අන්න වයෝවෘද්ධ මේ අම්මා තාත්තලා පාට ඇදලා දාලා දිනවා. අපි වහාම ගිහලා උදව් කළා. එතකොට තවත් තැන්වල කියනවා අන්න යම් වැඩිහිටි නිවාස වල මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් මේ වගේ වෙලාවට ගිහලා උදව් කරලා තියෙනවා. ඉතින් මම ඒ අය මේ වගේ ගම් දනව් වල ඇවිදලා මේ වගේ දේවල් වෙලා තියෙනවනේ අපිට දැනුවත් කරන්න අපි පඩිගන්නේ පාර්ලිමේන්තුවේ 225 මේ මැති ඇමතුරු සිල්ුණා පඩිගන්නේ මේවා කරන්න. මේවට උරණ වෙන්නේ නැහැ. මම නම් සන්තෝෂයි මේවා අනාවරණය කරන තරමට අපි ඒවට යන්න දැන් අපි කැකිරාවේ මේ කිව්වම කැකිරාවේ ඇයට වාහනයක් දීලා ගෙන්නුවා. ඒගොල්ලෝ ආවේ නැත්තම් මම කැකිරාවට යනවා. පහුගේ විපක්ෂයේදීත් අපි රිසාන ආෆික්ගේ ප්‍රශ්නේ කිව්වම අපේ හාමුදුරනේ මුත්තුරවල අපි පාන්දර 5ට මෙහෙන් නැගිටලා රිසාන ආෆික්ගේ ගමට මුත්තුර වලට ගියා. අපි කඹුරුපිටිය ආරියෝතිට ඇන 24ක් ගහලා කකුල් වල මේ ඇන 24ක් ගහලා ගියාම අපි කඹුරුපිටිය ගියා. ගිහිල්ලා අපේ පදනමේ ගේකුත් හදලා දුන්නා. ඉතින් අපි ඒවා කරලා තියෙනවා. ඉතින් ඒවා මාධ්‍යයෙන් පෙන්වා දුන්නම අපි තරහ වුණේ නැහැ, අපි උඩරුන්නේ නැහැ. අපි වැඩ කෙරුවා. ඉතින් අපේ අමාත්‍යාංශවල වරදක් පෙන්වනවා කියන්නේ නාලිකාවල වරදක් නෙමෙයි. නාලිකාව හැංගුවොත් තමයි ජනමාධ්‍යවේදීන් වැරදි. මම කියන්නේ මේ දේවල් තව තව පෙන්වන්න කියන එක තමයි මගේ මතය. ඔබතුමාලගේ ප්‍රශ්න අහන්න. අනුතුනා හැමදාම ඔබතුමාව විවේචනය කරනවා විපක්ෂයේ മന്ത്രിවරු. මේ වගේ දේවල් අනාවරණය කරනකොට ඒකට වෙනත් විදිහකට තමයි පිළිතුරු දෙන්නේ. ඔව්. ඒගොල්ලන්ට යෝජනාවක් කරන්න කැමති නැද්ද එතුමා මේ වගේ දේවල් කරන්නේ කියලා? ඇත්තෙන්ම දැන් සාමාන්‍ය ලංකාවේ ක්‍රමේනේ දැන් අපි හමුදුනේ කසිප්පු අල්ලන්න OIC කෙනෙක් යද්දී කසිප්පු කාර්යයා සහ ගමේ ඉන්න මැරවරයෝ එකතු වෙලා පොලිසිය යන OICව ගහලා මරනවා. නැත්තම් ජීප් එකට ගහනවා. ඒ කියන්නේ තමුන්ගේ ගෝඩ ටික අහුවෙයි, කසිප්පු ටික අහුවෙයි, රා ටික අහුවෙයි කියන බයටනේ. ඉතින් කුඩු වලත් තත්වයකනේ. කුඩු අල්ලන්න නාකෝටික්ස් එකෙන් පනිද්දී ඒ නාකෝටික්ස් එකේ නිලධාරීන්ව වෙඩි දීලා මරපු අවස්ථා තියෙනවා. දැන් ඉස්සරත් සාමාන්‍යයෙන් STF එකෙන් ගිහිල්ලා මේගම ප්‍රදේශයේ ඇමතිවරයෙක්ගේ කුඩු ඇල්ලුවානේ. මතකනේ ඒ කාලේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ගේ. එතකොට මොකක්ද උනේ? හිටපු නායකයෙක් උඩින් ගියා හෙලිකොප්ටරේ. ගිහිල්ලා බදාගෙන ඒ අල්ලපු අයට කිව්වා එහෙම අල්ලන්න එපා. අපේ ඇමතිවරයා නිර්දෝෂයි කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි එදා වුනේ. දැන් නම් ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම කියන්නේ ඔබතුමා අහුව ප්‍රශ්නට විපක්ෂීය മന്ത്രിවරුන්ට දැන් කරන්න තියෙන්නේ අපේ රජයේ අය මේ වගේ දේ වැරදි වැඩ කර FCID දිනවා, CID දිනවා, බ්‍රයිබරි කමිෂන් දිනවා. ඒවට ගිහිල්ලා
මේ වගේ පැමිණිලි කරලා මේ කාර්යය වෙන්නේ නැහැ කියලා මේ වගේ කියන එකයි. දැන් විපක්ෂයේ අය කරන්නේ තමුන්ට තියෙන දූෂණ පහිල් වලට බයයි. ඒවට විරුද්ධව ඒව එළියට දායි කියලා පාදචාරිකා යන එකනේ. කකුල් වල දියපට්ට යන එක. මම කියන්නේ රටක් ඉස්සරහට යන්න නම් අපි කරන්න ඕනේ ඔබතුමා කිව්වා වගේ විපක්ෂයේ කාර්යභාරය වෙන්න ඕනේ. මේ ආණ්ඩුවේ මේ රජයේ අමාත්‍යාංශවල මැති අමතුරු වැරදි කරනවා නම් ඒවා පෙන්නන දෙන එක. ඔබතුමා මාධ්‍යවේදියෙක් කැටි හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔය දිගින් දිගටම එන ගහලා එවනවා. ඔව්. උඩිස් එවනවා. අනිත් එක තමයි සෞදි අපේ අම්මලා යවනවානේ මෙහෙන් ගියාම මේ පවුල් අනාථකව. ඔය සල්ලි එව්වට සමහර වෙලාවට මේ එනකොට පුංචි ළමයි මැරිලා. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා. මේ ඇයි මේ පිරිමි ගෙදරදී සමහරට මේ ඇයි රජයේ මේ කරන්නේ? දිගින් දිගටම මේ කාන්තාවන් ඇයි වහල්කම යවන්නේ? මේක අපිට වාසියක්ද මේ රජයේට? ඒක ඇත්තටම මම ඔබතුමාට මතකද මම දිගින් දිගටම මේකට සටන් කළා. මගේ හැමදාම මතේ උනේ අපිට වඩා දුප්පත් රටවල් අපේ හාමුදුරුවනේ ඉතියෝපියාව, ඉන්දුනීසියාව, නේපාලය, එතකොට ඉන්දියාව, පාකිස්තානය පවා ශරියා නීතිය වැරදි විදිහට යොදා ගන්න සෞදි අරාබියාව වලට කාන්තාවනේම තහනම් කරලා තියෙනවා. නමුත් මෙතන මානුෂික ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලමු කැකිරාවේ මේ සීතාගේ ගෙදර තත්ත්වේ මේ ගොවිතැන් කුකුරි වැඩ නේද කරන්නේ. එතකොට ගොඩේමක් නැහැ. අමාරුයි ජීවත් වෙන්න. ගෙයක් හදාගන්න තමයි මේ ගියේ. මේ දෙවෙනි වරටද ගියේ. ඒ ඉස්සලා ගියේ කොහටද? ඉස්සලා කොච්චර කාලෙ හිටියද? අවුරුදු දෙකක් හිටියා. ඒකෙන් ගේ හදාගන්න බැරි වුණා. කාමර දෙකක් හැදුවා. ඉතින් මේක තමයි ඉන්දියාවේ තත්ත්වය. සමහර ප්‍රාන්තවල බංග්ලාදේශයේ තත්ත්වය, ඉන්දුනීසියාවේ තත්ත්වය, ඉතියෝපියාවේ. ඉතින් අපිට මේකට පහර ගහන්නට පුළුවන්. නමුත් මම දන්නවා ඩුබායි වල මේක දරුණුවට නැහැ. ජෝර්දාන් නැහැ, සයිප්‍රස් වල නැහැ, ඉතාලියේ නැහැ, කැනඩාවේ නැහැ. මේ ජර්මනියේ වගේ යුරෝපීය රටවල නැහැ. මේක තියෙන්නේ සෞදිය, ලෙබනන් වල පොඩ්ඩක් තියෙනවා, කුවේට් වගේ කීපයක් තියෙනවා වැරදි රටවල් ටිකක්. ඒ කියන්නේ වැරදි කම්කරු නීති රටවල් ටිකක්. නමුත් දැන් වැටුප වැඩි කරලා ගාමන්ට් ෆැක්ටරිස් වගේ තැන් වලට හොස්පිටල් වල වගේ යවුවට කමක් නැහැ. ඔබතුමා කියන මතයට මම ඒකයි සෞදි වල දැන් නම් ආර්ථික ප්‍රශ්නයකුත් එක්ක දැන් ඒ අලුතෙන් තත්ත්වයක් ඇති වෙගෙන යනවා. නමුත් පිලිපීනේ නම් දෙලින්ම තීරණයක් කරන් තියෙනවා සෞදි වලට මේ යවන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ හැබැයි ඒගොල්ලන්ගේ එම්බසිස් අපිට වඩා පවර්ෆුල්. ඒගොල්ලෝ රැකියා කරනවා. අතන අපේ හාමුදුරනේ මොකක් හරි අතවරයක් වුණොත් දූෂණයක් වුණොත් කෙලින්ම ඒ කාම්පුතාව ඇරස් කරන අතනකොට ගන්න තත්ත්වය තියෙනවා. නමුත් අපේ රට තාම එහෙම දියුණු මට්ටමක නැහැ. මම හිතනවා ගරු ඇමතුමිය ඒ ගැන සාකච්ඡා කරලා අලුත් නියෝජ්‍ය ඇමතිවරයෙක් අපිට ඉන්නවා මනුෂ්‍යනායකකාර මහත්තයා. ඇමතුමිය ඉන්නවා අපේ තවතතු ගොරව ඇමතුමිය. ඒ දෙන්නත් එකතු වෙලා හොඳ කාර්යභාරයක් කරනවා අපේ මංගල සමරින මැතිතුමා. ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනේ හර්ෂ ඇමතුමාලා. මොකද ඒ පිටින් තමයි අපිට දෙයියන්ගේ පිටින් අර කොච්චිකඩේ කාන්තා අම්මා කෙනෙක්ට ගල් ගහලා මරන්න ගියා පෞගී ටිකේ. ඒක මේ රජයේ යට තමයි ඒක යන්තම් නවත්ත ගන්න පුළුවන් උනේ. නමුත් ගිය රජයෙන් රිසානාෆික්ගේ බෙල්ල කපලා මරණ එක බේර ගන්න බැරි වුණා. හිටිය ඇමතිවරයාටත් හිටපු නායක මහින්ද රාජපක්ෂ මහත්මයාටත් බෙල්ල කපලා මරණ එක නවත්තන්න බැරි වුණා. නමුත් මේ රජයෙන් ඒක නම් කරගත්තා. මම තවත් කියනවා මගේ හැමදාම මතේ අපේ ගෞරවනීය අම්මලා මේ දරුවෝ එක්ක අයිස්කරු ගෙදර තියන්න ඕන කියන එක තමයි මගේ මතය. ඒ කොහොම හරි මේක අපේ රටේ ප්‍රොඩක්ෂන් දියුණු කරගෙන රටේ ඉන්න ඕන කියන එක තමයි. එතකොට දැන් ඔබතුමා රට යවන විශේෂ ආය මේ නියෝජිත ආයතන තියෙනවනේ. ඒ නියෝජිත ආයතන වලින් දැන් හොයා බැලීමක් කරන්නේ නැහැ නේද? උතරින් මෙහි යවුවට පස්සේ ඒ ගැන අපිට දැනන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවද මෙහිද? හොයා බැලීමක් කියන්නේ මොනවද කියන්නේ? දැන් මේ යවපු මේ අම්මා ගැන උනත් හොයලා නැහැ නේද? ඉතින් එහාට ඒක ගැන මොකද ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග? ඔව් දැන් ඔබතුමා හවුද ප්‍රශ්නයක් මතු කළේ. දැන් බලන්න දැන් අර දුමින්ද ෆස්ට් සෙක්‍රටරිව දැනුවත් කරලා තියෙනවා එයා ගෙදරින් පැන්නා කියලා. එතකොට දැන් පවුලේ අය කියනවා ගෙදරින් පැන්නේ නැහැ. ඒකේ මාරු කළේ ඒජන්සිය හරහාමයි කියනවා. ඉතින් බලන්න දැන් එතකොට දැන් ඒක පාර්ශිකයි මේ කතාව. දැන් ඒගොල්ලෝ අහන්නේ ඒජන්සිය කියන කතාව විතරයිනේ. ඒජන්සිය කියලා පැන්නා. ඒගොල්ලන්ට ලේසි. ඇත්තටම ඒක තමයි වැරදිම වැඩේ. ඉතින් කවදාවත් තමුන් සබ් ඒජන්ට් කෙනෙක් යනවා ගමට කැකිරාවේ මේ සීතා වගේ කෙනෙක් අල්ල ගන්නවා. එයාගේ අතර මුදලක් දෙනවා. කොළඹ ගේනවා. කොළඹ ගෙනල්ලා මේ කෙලින්ම පිටත් කරනවා.
එයාගේ සුබ සාධනය ගුවන් ගමන් ටිකට් පත් ගැන, එයාගේ වැටුප් ගැන, එයාගේ එහෙ ගිහිල්ලා එයාට බෝනස් ලැබෙනවද, එයාට හරියට කෑම බීම ලැබෙනවද, එයාට කොච්චර රෙස්ට් එකක් හම්බ වෙනවද, එයාට තට්ටු කීයක් මේ මොප් කරන්න තියනවද, টয়ලට් කීයක් ඕවා මුකුත් ගැන හිතන්නේ නැහැ. සමහර වෙලාවට ඒකේ වැඩි ඉවරලා වාහනයක දාගෙන තව කෙනෙක්ගේ ගෙදරට අරන් යනවා. යාර දවසේ මේ ඒ අරපු දවසේ මේ මට අරන් ගිහින් දුන්න 90 ටෙක් එක විතරයි දුන්නේ. 90. සාමාන්‍යයෙන් දැන් මෙතුමා කියනවා මේ සීතාගේ මේ මහත්තයා කියනවා 90 දුන්නේ කියලා. මම දන්න විදිහට සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් ගෙවනවා සෞදි වල ස්පොන්සර් කෙනෙක්. කෆීර් කෙනෙක් ලක්ෂ 5ක් ගෙවනවා. ඒ ලක්ෂ 5න් දෙකක් කෙලින්ම gediya පිටින් අතේ තියාගෙන මේ ඒජන්සි කාර්යය 3ක් දෙනවා. අපේ සමහර අවස්ථාවල ලක්ෂ 10ක් දෙනවා. ඒ අවස්ථාව තියෙනවා. ඉතින් දැන් බලන්න මේ ලක්ෂ 10 අපි කිව්ව 5ක් කියලා. ඒ පහෙනුත් 90 නේ දියොත් 90 දුන්නේ. 90 දෙන්නේ. ඉතින් එක් සබ් ඒජන්ට් මේ කියන ඒජන්සිය දන්නෙත් නැහැ මේක ගත්තේ. ඉතින් මේ වගේ දේවල් ගැන මීට වඩා මේ දැනුවත් වෙලා වැඩ කරන එක තමයි හොඳ කියලා තමයි මගේ මතය ඉතින්. දැන් ඒක ආණ්ඩුව විදියට ගෙන ඇති පියවර වුණා. දැන් ගන්න තියෙන පියවර වුණාද මෙතුමා දැන් මේ දැන් උතුමාලගේ ආණ්ඩුවන්නේ දැන් පවතින්නේ. දැන් ඒකෝට ඒ නියෝජිතයන්ට විරුද්ධව මොනවද ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා නැත්නම් මේගොල්ලෝ හැමදාම දිගට බොහොමනේ කරන්නේ. දැන් මම මේ පියවරවල තමයි මේ අරන් ඉන්නේ. මගේ අමාත්‍යංශ නෙමෙයි. ඉතින් මම මේ මට පුළුවන් විදියට ඒකයි මම කියන්නේ මේ වගේ අසරණ අය ආපුවම මම හැමදාම මගේ පදනමෙන් උදව් කරනවා. මරණ වලට උදව් වෙනවා, ගෙන්නලා තියෙනවා, ගුවන් ගමන් ටිකට් පත් දෙනවා, ගෙවල් හදා දෙනවා. මම තනිකඩේක ඉඳ මට උදව් කරන්න ඕන තරම් මේ වෙලක් තියෙනවා. කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා, විශිෂ්ට කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. නමුත් ඉතින් මේ පියවරවල නම් ගන්න මට අමාත්‍යාංශය හම්බුනා නම් මම පියවරවල ගන්න හැටි දන්නවා. මොකද ඕවා අසාදුලයකට ගත කරලා ඒ අයට උපරිම දඬුවම් දෙන්න ඕනේ. කොටින්ම කිව්වොත් රිසානෝ නාෆික්ව ඝාතනයට සම්බන්ධ ඒජන්සිවත් බ්ලැක් ලිස්ට් කරන්න බැරිුණානේ. ඔමාර් ට්‍රැවල්ස් එක. එයා බ්ලැක් ලිස්ට් කරපුවම ඒගොල්ලෝ වෙන නමකින් එයාගේ සහෝදරයාගේ නමින් ආයෙ ඒජන්සි පටන් ගන්නවා. ඉතින් මරලා පවා. ඉතින් එහෙම දේවල් ලංකාවේ වෙන්නේ. ඉතින් ඒ මරණයට බලන්න ඒකට ඒ හොර પાස්පෝර්ට් හදපු මේ ආගමන විගමන නිලධාරි සම්බන්ධ. එතකොට උපැන් සහතික හදපු අය සම්බන්ධයි. ඒ සබ් ඒජන්ට් සම්බන්ධයි. ඒ කට්ටියම ජීවතුන් අතර ඉන්නවා. හිරේ නොගිහින්. අර ළමයා බෙල්ල කපලා අන්න ජෙඩාවල වල්ල දාලා තිනවා. තාමේ ආත්මය අපිට සාපිල්ලනවා ඇති. තාමේ ආත්මය ගන්ධබ්බෙක් වෙලා කෑ ගහනවා ඇති. මගේ මරණයට මොකද්ද ළමයට කිරි දෙන්න ගිහලා මැරුණේ ළමයා. අද ජන ගහලා බෙල්ල කැපුවානේ ළමයා. ඉතින් ඒ වගේ අසාධාරණ වුණා. රජය කවදා පොඩිකින් බාර ගන්න නැහැ. අපි නෙමෙයිනේ මල්ලි ඒක එදා මම ඒ කාලේ මම මේ හිටපු ජනාධිපතිතුමාට කතා කරලා මේ ගැන කිව්වම මෙන්න මෙහෙම වුණා කියලා. අයි ඔයාට විතර දෙනවා අපිටත් ඔයා විතරද ෆයිට් කළේ කියලා මට වැටෙනවා. දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි. පාර්ලිමේන්තුව මොන හරි දෙයක් කරන්න. මම විශ්වාස භංගයක් ගෙන ආවා. විජිලන් පෙරේරා ඇමතුමා ඒ කාලෙත් විජිලන් පෙරේරා ඇමතුමා ඇවිල්ලා කිව්වේ මරණය සිදුනේ උදේ 9ට එතුමා 10 කාලට වගේ ඇවිල්ලා කිව්වා මේ අත්තිතු සිදර්ම අත්තිටුවා ලංකාවට ගේනවා කියලා කිව්වා. එතකොට බෙල්ල කපලා මරලා ඉවරයි කියත්. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඔබතුමා සඳහන් කරා මේ පිලිපීනයේ තානාපති කාර්යාල අපේ වගේනේ හොඳ බලවත්. නමුත් තානාපති කාර්යයක් රටක විවෘත වෙන වෙලාවෙදී ලංකාවට අඩුයි පිලිපීනට වැඩි කියලා බෑ. ඔබතුමා කියන්නේ අපේ තානාපති වෙනුන් වෙලා පත් වෙලා යන අය යම් කිසි බලය පාවිච්චි කරන්නේ නැහැ නැත්නම් ගණන් ගන්න වුන් සැප විදිමින් ගිහින් ඉන්නවා කියලා වෙන්න ඕන. ඔහුගේ කාර්යභාරය ඉටු වෙන්නේ නැහැ. නමුත් නීතියක දේ රට ලැබෙනයි මේ රට ලැබෙනයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඔබ කියනකේ අර්ධ සත්‍යකුයි පූර්ණ සත්‍යයක් අර්ධ සත්‍යයක් මැද 50-50 වගේ කතාවක් තියෙනවා. හැබැයි පිලිපීන් වල ඔවුන් ලොකු ප්‍රතිරූපයක් හදන් තිනවා. ඒ අය ඉංග්‍රීසි කතාවට දක්ෂ ඩොලර් 450ක වගේ වේතනයකට වැඩ කරන මේ qualified housemaid baby sittersලා caretakersලා වගේ වෘත්තීන් වල තමයි ඒ අය යන්නේ. ඉතින් ඒ අය ඩිමාන්ඩ් කරන මට්ටමක ඉන්නවා. ඒ කියන්නේ ඒ අයට ඒ අය පොඩ්ඩක් පොඩ්ඩක් මේ ඩිමාන්ඩ් කරන මට්ටමක ඉන්න අය හැටියටයි ඒ අය
කම්කරු නීති මේ මෙව කරද්දී ඒ කියන්නේ ඒවා සකසද්දිම ඒ අය තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශ කම්කරු අමාත්‍යාංශ එක්ක බොහොම හොඳ ටෆ් කම්කරු නීති හදාගෙන තමයි ඒව කරලා තියෙන්නේ. ඉතින් එතනදී අපේ යගේ දුර්වලතාවය අනිවාර්යෙන් පිළිගන්නට වෙනවා. ඉතින් මොකද මම දැක්කා ඒක අවස්ථාව මම කියන්නේ පිලිපීන් හෝ ඉන්දුනීසියානු මාළගේ පේපර් කටින්ස් ඇති මම වෙන ගමන මට මේක අද අධ්‍යයනය කරලා එන්න බැරුව මේ වැඩේට මම අද සූදානම් වෙලා හිටියේ නෑ. මම ඒක පෙන්නන්නම් මේ පේපර් කටින් එක මම Facebook එකේ අප්ලෝඩ් කරලා ඇති. එක් වතාවක් පිලිපීන් ලෙබනන් වල අතවරට කරන්න ආපු ලෙබනන් හාම්පුතාව පිලිපීන් හවුස්මේට් විසින් බඩ කපලා මැරුවා. ඒතකොට ඒ අය මෙයාගේ බෙල්ල කපන්න නියම කරද්දි පිලිපීන් ජනාධිපති ආවා සෞදියට. ලෙබනන් වල. ඇවිල්ලා එහෙම බොහොම ෆයිට් කරලා නීතිවේදීන් ගෙනල්ලා ෆයිට් කරලා තමුන්ගේ පුරවැසියව අරගෙන ආය පිලිපීනට ගියා. නමුත් අපේ හැම උන්නේ අපේ මරලා දාන්න ඉඩ දීලා බලන් හිටියා. ඉන්දුනීසියාවෙත් ඒක වුණා. ඉන්දුනීසියාවේ කෙලින්ම කිව්වා අපේ කෙනෙක්ට අත තිබ්බොත් මේ අපි සියලු දෙනා නවත්තනවා. ඒ වගේ දරුණු නීති පැනෙවුවා. ඉන්දියාවේ පවා එහෙම කිව්වා. අපේ අයට කසපාර දුන්නොත් මෙහෙම දේවල් කරනවා කියලා. අපේ පහුගිය ටිකේ තුංගසිරි කියන පුද්ගලයා අපේ ආමුදුරනේ බෞද්ධ රූපයකට වන්දනාමාන කළා කියලා කසපාරවල් 300ක් කෑවා. ඉතින් ඒවත් නවත්ත ගන්න රජයට ප්‍රියවංකමක් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ ඔබ කියන එක හරි. මන් දන්නේ ඒක බියක්ද රැකියා අහිමි වෙයි කියලාද ඩොලර් බිලියන 8ට තියෙන ඒ කියන්නේ ඩොලර් බිලියන 8ක් කියන රටක ලොකු කියන්නේ ඒක කියන්නේ මේක බොහොම පැහැදිලිවට කිසිම වියදමක් නැති ආදායමක් නෙමෙයි. අනිත් හැමදේම වියදමක් තියෙනවානේ. මේ ගෙදරට ඇවිල්ලා නිකන් හිතන්න ලක්ෂ 3ක් 5ක් අතර ගාණක් දීලා අරන් ගිහිල්ලා අනේ අර මනුස්සයාගේ රීරි මාසෙම සුරං කාලා බිලියන 8ක් ඉවනවා. නිකන් හිතන්න. මෙතන කිසිම බජට් එකක් නැහැ. මෙතන කිසිම මේ වියදමක් නැහැ කාටවත්. මේ විකුණන්නේ අපේ අම්මලා වක්කලා නංගිලම. ඉතින් මේක ඇත්තටම අපිට ලොකු ලැජ්ජාවක් අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන කියනවා. නමුත් මේක ඇත්තෙන්ම ජීවත් වෙන්න බැරි කමට මේ වගේ මේ තාත්තලා කරන දෙයක්. නමුත් මම මේකට කැමති නැහැ. ඉතින් නමුත් මේක මේ ඔප්ෂන් දෙකක් නැති කමට දෙවෙනි පාරණ යයි කියලා තියෙන්නේ. පළවෙනි පාර ගිහිල්ලා කාමර දෙකක් හදාගන්න. දැන් ඔයාගේ දවස් කුලිය කීයද? 10යි. ඒකත් සමහර දවස්වල කුලි තියෙනවා. සමහර දවස්වල නැහැ. ඔයාගේ කොහමද? ඔයා කොහොමද වැඩ කරන්නේ? මම වැඩ කරන්නේ කොයි තැන් කරන්නේ? ඉතින් ඒව කරලා කවදාවත් ගියා කාලෙම බැරි කම. දරුවෝ කියනවාද? අනුතෝ මට ඒකේ පහසුවෙන් අවසාන ප්‍රශ්නයක් කියලා. මේක මාර්තු 17 තමයි මේ ගිහිල්ලා. මාර්තු 16 නේ මේක කියලා තියෙන්නේ. මේ ගිහිල්ලා තියෙන්නේ. එහෙම තමයි ඒගොල්ලෝ කියලා ඉන්නේ. ඔව් මේක දැනුම් දීලා තියෙන්නේ ජූලි මාසේ අගභාගයේ. 28 අගභාගයේ. ඒ දීලා තියන්නේ කවුද? 28 විදේශ විදේශ නෑ හොස්පිටල් එකෙන් කියලා තියෙනවා. හොස්පිටල් එකෙන් මොකටද කියලා තියෙනවා ඒ එම්බසි එක. මෙහි තියෙන නෛතික ප්‍රතිපාදන ඇතුලේ කොහොමද වෙන්නේ? දැන් මේ අවසානට හිටපු බාරකරුවෙක් ඉන්නෝනේ නිවසට. ඔව්. ඔහුගේ ගෙදරින් පැනලා ගියා නම් හෝ පරින් ගියා නම් හෝ ඒගොල්ලෝ යවුවා නම් එයාගේ වගකීමක් තියෙනවා. එම්බසි එකට කොහොම වුණත් අදාළ පොලිසියකට දැනුම් දෙන්න මේ මගේ ගෙදර කෙනෙක් නැහැ කියලා. එහෙම එකක් නැද්ද වෙන්නේ? ඒ ඔව් බුදුන් පස්සේ ලොකු එතන ලොකු ගැටලුවක් තියෙනවා. දැන් මෙයාටගේ මේරෙන්න බෑ. දැන් ඒ කියන්නේ මම නම් කියන්නේ මම බැලුවල්මට මට එකපාර මම සාමාන්‍යයෙන් අර මේ දැන් මේ හරියට අපි විවාදයකට ගියත් B report certified copies එක තියාගෙන කතා කරන්න ඕනේ. මට බැලුවල්මට පේන්නේ දැන් මේ පවුලේ කියන විදිහට ඒජන්සියමනේ මාරු කරලා තියෙන්නේ. එතකොට කෆීර්ට කියන්න බෑ. ඒ කියන්නේ ස්පොන්සර්ට, හවුස් ඕනර්ට, හාම්පුතාට කියන්න බෑ මම මේක දන්නේ නැහැ කියලා. දැන් ඌ කටාර ගිහිල්ලා තියෙනවා. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම අධ්‍යයනය කරන්න කිව්ව කියන්න අමාරුයි. මෙයා හිටිය ගෙදරද මේක උනේ? පැන්නයි කියනවද? දාපු ගෙදරද මේක උනේ? නැත්තම් දැන් කියනවා පාරේ දැන් කියන්නේ සේවකට ස්ථානේ උනේ නැහැ කියලා කියන්නේ නේද? ඉතින් අපි සේරවන්න මේගොල්ලෝ කියන එක විශ්වාස කරනවා. මොකද අපි රියාජ්ජේ නැහැ, අපි දැක්කේ නැහැ.
ඉතින් දැන් පෝස්ට් මෝටම් එක ස්ටඩි කරපුවම තමයි හිතන්න වෙන්නේ ඇක්සිඩන්ට් එකක්ද heart attack එකක්ද මෙයාට මේ natural death එකක්ද murder එකක්ද සේරම ස්ටඩි කරන්න වෙන්නේ ඊට පස්සේ. ඒක මම හිතන්නේ අපි එයා කිව්වනේ ඒක ඇරබික් වල තියෙන කියලා. අපි ඒකේ විදේශ අමාත්‍යාංශ කරා සිංහල මේකක් ගෙන්න ගමු නැත්නම් ඉංග්‍රීසි මේකක් ගෙන්න ගමු. මේ මරණ පරිශීල වාර්තාවක් අපි ගෙන්නගෙන මේ වගේ දේවල් අනාවරණය කරනවාට තව තවත් මේව අනාවරණය කරන්න මේකට කිසිම උරුණවීමක් නැහැ. මාධ්‍යවේදීන්ගේ යුතුයකම ඒක තමයි. මේක නොකළොත් තමයි අපි හිතනවා ඔබලා ඒජන්සි කරුවන්ගේ සල්ලි වලට යට වෙලයි කියලා. අපි නැතුව අරකට ගහලා ගන්න ඕන තුම පැත්තේ යන නෑ දැන් ඒජන්සි කරුවන් මම නම් කියන්නේ මේක කෙරවල ඉන්නේ හැමදාම ඒජන්සි කරුවන්. එතකොට දැන් ඒජන්සි කරුවන් හරි බලවත්. ඒගොල්ලෝ හරි ධනවත්. එතකොට ඒගොල්ලෝ හරියට සල්ලි විසි කරනවා. ඉතින් මං හිතන්නේ එහෙම දේවල් වෙන්නේ නැතුව යන්න මේ අපි කඩයමු මේ රටවිරුවන්ට. කැකිරාවේ අහිංසකයන්ට කඩයමු. එතකොට අපිට හොඳ මරණයක් එයි. එතකොට ඇමතුමාගේ රජයක් තියෙන්නේ. දැන් මේකට විරුද්ධව ඉතින් ගන්න පුළුවන් ඉන්නේ මොකක් ක්‍රියාමාර්ගයක් කතා මේ මේක තමයි. මේක ජනමාධ්‍ය අවධියෙන් ඉන්නේ. අපි හැබැයි ඒ වුන් දන්නවා මාධ්‍ය අවධියෙන් පාර්ලිමේන්තුව නිදි කියලා. ඒක තමයි ප්‍රශ්නේ. මාධ්‍ය අවධියෙන් පාර්ලිමේන්තුවේ සමහර වෙලාවට මාධ්‍ය වෙදින්න නෙමෙයි. අපි දෙනවා පැනලා දිගට. පාර්ලිමේන්තුවේ නිදි පායි. ඔයා නිදි නෑ මන් නිදි නෑ කියලා අපි දෙන්නම පිළිගන්නවා. අපි දෙන්නම හැරලා ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. නමුත් සමහර මාධ්‍ය වේදිනුත් නිදි සමහර පාර්ලිමේන්තු ඇමතිවරුත් නිදි. පිළිගන්නවනේ? නෑ. අපි හැරලා ඉන්නවා. නෑ ඔයයි මයි හැරලා ඉන්න නැත්නම් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නෑනේ. මේ දැන් මේ මම නිදාගෙන ඉන්න මාධ්‍යවේදීන්ගේ නම් කියන්නද මෙහෙම? මම කියලාද? කමන්නද? කියන්නේ. හා? මුදල්ලිය මාරු වෙනවා නම් ඒවත් එක්කම කියලා දන්නවා මොකද? සමහර මාධ්‍යවේදීන් ඉන්නවා ඒ කියන්නේ කෙලින්ම බම්බල පිටියේ ෆ්ලැක්ස් ගත්ත මාධ්‍යවේදීන්ගේ නම් නෝන. සමහර ජාතික පුවත්පත්වල ඉන්නවා Toyota Vios කියන්නේ වාහනේ නමත් එක්ක මම කියන්නේ. එතකොට සමහර ඉන්නවා විමල් වීරවංශ මහත්මයාගෙන් මන්ත්‍රී සැලරි ගන්න මාධ්‍යවේදීන්. සමහර මාධ්‍ය ආයතන රේඩියෝ නාලිකා තියෙනවා ටීවී ආයතන තියෙනවා සමහර ජාතික පුවත්පත් තියෙනවා මේ අය බොහෝ විට තමුන්ගේ හිටපු නායකයන්ට සහ පක්ෂ වලට අනුව තමයි ජනතාව වෙනුවෙන් පිළි හිටින්නේ. ඉතින් ඒ අය පිළි හිටින්නේ ජනතාවට නෙමෙයි කඩේ යන්නේ. ඉතින් ඒක අපි සියලු දෙනාම දන්න රහස්. ඉතින් ඒ අතර මම මේ අවස්ථාවේ බොහොම නිර්භය කියනවා ලංකාවේ මුදුන් මල්කඩ වන ඔය අපේ ඒ කියන්නේ අගවිනිසුරුවරයන් එක පවා කෙලින්ම හැප්පුණ වික්ටයිවන්ලා වගේ මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ බය නැතුව ඒ අගවිනිසුරුවරු සමුන්ගේ ඇඳිවත නැතුව දියවන්නා විද්දී ඒ ගැන කියන්න පුළුවන් මිනිහෙක්. ඒ කියන්නේ ඒ වගේ ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා තියෙනවා ප්‍රසන්න විතානගේ වගේ. උසාවිය නිශ්ශබ්ද ෆිල්ම් එක නම් උසාවිය නිශ්ශබ්දයි කියලා ෆිල්ම් කරපු. ඒ ෆිල්ම් එක බලන්න ඒ ෆිල්ම් එකේ තියෙනවා පැමිණිලි කාර්ය කරන්න යනවා. පොලිය මේ පැමිණිලි ලියාගන්න අර කවුද? පැමිණිලි පැමිණිලි ලියාගන්න පොලිස් බටයා අතවර කරනවා. ඊට පස්සේ ලෝයර් අතවර කරනවා. ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමා චේම්බර් එකේ අතවර කරන කතාව තියෙන්නේ. නම් පිටින් ගම් පිටින්. ඉතින් වික්ටයිවන් ජනරංජන රාවේ ලසන්ත රුණුගේ ඉරාන් කුමාර් අපේ වියන්ගොඩ මේ මට මම අනිත් සියලු දෙනා වැඩි දිහාට එපා. මේ මට එකපාර ඔළුවට එන නම් කීපයක්. මේ අය ඔබතුමාලගේ ඔබතුමාලගෙන් මම බොහොම ගෞරවයෙන් ඉන්නවා. මේ අය අතර තව ඉන්නවා ඔබතුමාලා දන්නවද දන්නේ කේම්බ්‍රිජ් ගැන යුනිවර්සිටි වල තමුන්ගේ දරුවන් ඉගෙන ගන්න මාධ්‍යවේදීත් ඉන්නවා. තට්ටු 3 4 දැන් තමුන්නාසර ගයක් නෑ මම දන්නවා. පොඩි ගෙවල් තියෙන්නේ. කුලියට ඉන්න සමහර මාධ්‍යවේදී. තට්ටු 3 4 ගෙවල් තියෙන මාධ්‍යවේදීත් ඉන්නවා. එහෙම වෙන්න බෑනේ. ඔය මේකත් තමයි. දැන් මම ඇමතිවරයෙක්. මේ රජයේ ඇමතිවරයෙක්. මම ඉන්න ගේ බලන්න. මට ගයක් නෑ.
ඕන බුද්ධියක් දාලා හොයලා බලන්න. මට ගයක් නැහැ. මම ඉන්නේ මන්ත්‍රී මේ රුපියල් 1000 ගෙවන ඒ ගෙවන ජනතාව. 8යි 12 කාමරයක ඉන්නේ. හරි. එතකොට මම ඕන ප්‍රශ්නයක් අහන්න ලිකලයිසර් අරන් නැහැ. මේ පෙට්‍රල් ෂෙඩ් අරන් නැහැ. පර්ච් එකක්වත් නැහැ මේ ප්ලැනට් එකේ මේ ග්‍රහ ලෝකේ. අපි කෙලින් වැඩ කරනවා කෙලින් ඉන්නවා. එතකොට ඒ අතර නැව් තියෙන ඇමතිවරු ඉන්නවා. ගුවන් යාන මුළු පහසල් තියෙන ඇමතිවරු. හැමතැනම ওই වගේ මාධ්‍යාංශය හැමතැනම හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා. මේ රජයේ පොසිකරේ දෙකෙම ඉන්නවා. හා මේ රජයේ දෙකෙම ඉන්නවා. දැන් අපේ ලක්බර මහා සංඝරත්නේ එතන වාහන 50ක් ගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. විමල් වීරවංශ මහත්තයා. අපේ කවුද අපේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වගේ කන ගහලා වඳින්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නේ. උච්චල් ගරු ස්වාමීන් වහන්සේ අපේ පූජකතුමන්ලගේ හොඳයි ඉන්නවා. නමුත් ෆාදර් මැතිව්ස් වගේ අය මිනිමරුන්ගට සම්බන්ධයක් තියෙනවා. හොඳයි. එහෙනම් අපෝ ඉතින් අන්නත් උරනේ. මගේ එක ගම්මු යන්න මෙතන මේ තව එකක් ගන්න දෙනවා. ඔය එක. ආ රයිට්. වෙනම ගමුනේ දෙන්නේ.